මෙවර විභාගයේ නැවත ප්‍රතිඵල දෙකක්. මේ පැත්තේ ඉන්නවා රාජකීය විද්‍යාලයේ මනින්දින්සර 9S, මේ පැත්තේ ඉන්නවා හිමේක ප්‍රතාපසිංහ රාජකීය විද්‍යාලයේ 8S 1C. හැබැයි ඒවල 9S ගන්න එක තමයි දැන් ලිටරේචර් කරේ. අපි බලමු මේ දෙන්නගේ ප්‍රතිඵල විශ්ලේෂණය පාඨ්‍ය ලෙවල වැඩ කරපු පිළිවෙල 9 ඉස්කෝලේ විභාගයේ ප්‍රතිඵල. මගේ නම මනිත් රාවණායක මනින්දින්සර රාවණායක. මම ඉස්කෝලේ රෝයල් එකේ සෙන්ගුවා. මම හිතන්නේ මේ මගේ විභාගකේ නම් 53යි 563යි 161. හොඳයි. නම ඉස්කෝලේ විභාගයේ ප්‍රතිඵල. මගේ නම ඉමේක මම රෝයල් එකට ගියේ. දැන් මගේ රිසල්ට් එක E8යි C එකයි ඉච්චරද. මගේ විභාගයේ 53යි 57යි 95යි 34. හොඳයි. ලිටරේචර් වලට C එක. අමාරු විෂය තෝරගෙන තියෙන්නේ මේක. මගේ පන්තියට ආපු දවස දවසින් වැඩ කරපු පිළිවෙල ඒ වේගය ඒ ලකුණු මතක නම් මනියට කියන්න පුළුවන් මේගොල්ලන්ට. මම සර්ගේ මුලින්ම ක්ලාස් ආවේ 9 වසරේ මම හිතන්නේ මේ මුට්ටියකට පිට. පස්සේ මේකට ආවේ 10 වසරේ මැද වගේ ඉඳලා. ලකුණු නම් මට රිප්පන් ගන්න කලින් ඉඳන් වගේ මේ සර්ගේ ක්ලාස් වල මේ පේපර්ස් වලට දීපුවට 90 ගණන් 100ක් විතර 100 වඩා දීපුවට වගේ. හොඳයි. මුලින්දම මම 9S ගන්නවා කියලා කිව්වා. ඒ විදිහට අපි වැඩ කරමු කියලා වෙලා මතක් කරා. ඒක මතක් කරලා දෙන්න මේගොල්ලන්ට. මම ඔයාව දැකලා වැඩ කරන ඉරියව් වැඩ කරන පිළිවෙල ඒ තුල තමයි මම ගෙදරට කතා කරන්නේ. ඔව් සර් මම ළඟයි මේ හැම ටෙස්ට් එකක් ඉවරුනාම කියනවා මේ report එක ගේන්න කියලා සර් report එක බලලා කියනවා මේ ලකුණු අඩු ඒවට මේ ලකුණු අඩු ඒවනේ හැම එකටම කියන මේකට පන්ති යනවද මේකට පන්ති යනවද එහෙම කියලා බලලා මේ ලකුණු අඩු ඒවට වැඩ කරන්න කියලා කියනවා ඒක ලොකු උදව්වක් වෙනවා සර් කියන එක ඒකෙන් මට ගොඩාක් උදව්වක් වුණා මේ ඒක ඕල් දැන් මනිත් තමයි ඉමේක වගේ. එහෙමද? මම 10 9 10 එක පන්තියක ගියේ. මම 10 එනකොට සර්ගේ ලකුණු තිබුණේ 55යි. මට තිබුණේ A5යි B තමයි දුරටිකම. ඊට පස්සේ මැත්ස් ක්ලාස් එකේ මට තොරතුරු කිව්වා මෙන්න මේ මැත්ස් ක්ලාස් එක. මගේ ගෙවල් ළඟ ඉඳන් මට එන්න පුළුවන් ලීසි. ඒකින්ද මම ඈතිකම ක්ලාස් එකට ආවා. මට සර්ගේ අර කරපු පේපර්ස් වලට ලොකු උදව්වක් වුණා. මගේ මට්ටම දැනගන්න පුළුවන් වුණේ මේ පේපර්ස් කරපු එකේ. මම මුලින්දම සර් ක්ලාස් එක සෙටින් කරන පොඩ්ඩක් ඉස්සුනා. සර් ඒවට බැන්න. දැන් ඉස්සුනා තනින්තර බැන්න. ඒවට සර් දැනින්තර බැන්න මේකට විතරක් නෙමෙයි බැන්නේ. හොඳට බැන්න. හරි හොඳට බැන්නේ නැත්නම් මෙතන 8S වෙන්නේ නැහැ. මේ පැත්ත 9S වෙනවා දැක දැකත් මම බැන්න. ඔව් සර්. අවිල්ලා මැද වාරෙන් පස්සේ සර් හැමෝගෙම රිසල්ට් කියන්නම් කිව්වා. මෙන්න මේ හැමෝගෙම රිසල්ට් කියන්නම් කියලා මෙයාට 9S කියලා සර් මුලින්දම කිව්වා. මට 9S කියලා තමයි සර් කිව්වේ. හැබැයි ලිටරේචර් මම කොහොමද අනාගත මම ඉතින් උනන්දුවක් දක්වපු නැති විෂය. ඉතින් මම පොඩ වැඩ කරන එකට තව එකක් ගන්න තිබුණා. සර්ට ස්ටුඩියෝ තියෙනවා මැත්ස්ලා ඉන්නේ. දැන් මෙහෙට ඇවිල්ලා මනිත් කියන්නේ මේ ගාන දෙනකොට ආදරේ ඉවරයි. ඒ තරම් මේකක් අපි ඇදුවා. දැන් අද උසස් පෙළ කරනකොටත් මනිත් දන්නවා කොහොමද මේ වෙන්නේ කියලා. ගාන දෙනකොට ආදරේ ඉවරයි. කොහොමද එහෙම ගාන දෙනකොට ආදරේ ඉවර වෙන්නේ කියලා මේගොල්ලන්ට කියන්නේ. මුලින්ම මට කියන්න දෙන්නේ මේ ගාන හදන්නකොට දැන් ඔය හිතන්නේපානේ පීවර ටික මේක හදලා ඇම්බිෂන් ඊට පස්සේ මේක කරලා ඊට පස්සේ මේක කරනවා කියලා හිතාගන්න නැතුව ගාන පොඩ්ඩක් තේරුම් ගන්න හිතාගන්න මේ මොකක්ද මේ කරන්නේ කියලා ඒක තමයි ලොකුම පහසුවක් තියෙන්නේ. මට ඒක තමයි මේ මොකද ලොකුම කියන්න තියෙන්නේ. ඒක තේරුම් ගත්තා පස්සේ හදන්න ඉතින් ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. අපි ජාමිතිය කරනකොට මනිත් ජාමිතිය මෙහෙම කරනකොට ආදරේ. ඒක ප්‍රැක්ටිස් එක කොහොමද ගත්තේ? ඒක ඉතින් මේ එක ගණන් හදන්න වෙනවා. ඒක ටිකක් ඉස්කෝලේ මම ඉස්කෝලේ සමහර දවස්වල සර්ට කලින් කරනකොට ඒ සර් ගණන් ටික හදන්න ලේසි වෙනවා. ඒ ජාමිතියෙන් නම් කියන්න දෙන්නේ ගණන් හදලා ඒ දකින්න විදිහ තමයි ඔය ප්‍රැක්ටිස් කරගන්නේ. මගේ ජාමිතිය ගණන් අමාරුයි. ඒ ජාමිතිය ගණන් වලටත් මනින් ටක් 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 ගාලා අතියලා අනෙක් ක්ලාස් එකේ ළමයිට වඩා වෙනසකින් යනවා. ඒ අමාරු ගණන් හදන්න ඔයා පන්නරයක් ගත්තා. ඔයා මුලින්දම ගණන් හදපු කෙනෙක්
කෙනෙක් ගණන් හදලා ජයග්‍රහණය කරපු කෙනෙක්. මේගොල්ලන්ට කියන්න මේගොල්ලෝ ඔලෙවල් නිසා මේ දවස් ටිකේ මේ අවසාන කාලේ කොහොමද මේගොල්ලෝ මැත්ස් වල ප්‍රතිඵල ඒකක් කරගන්න ඕන? ඕගොල්ලන්ට නම් කරන් දෙන්නේ සර් කියන හැම මේ ක්ලාස් වලට එන්න ඕන. ක්ලාස් වල හදන ගණන් ටික ඒ වෙලේ හදන්න බලන්න සර් හදනවා බලන්න එපා. අනිවාර්යයෙන් හදන්න බලන්න. තව සර් දෙනවා මේ ගණන් ගොඩක් දෙනවා මේ අපිට ගෙදරදී හදන්න කියලා ලොකු ටියුට් එකක් දුන්නා මතකයි. ඒකිනුත් මම ගොඩක් ඔක්කොම වගේ අරුවා. ඒකත් ලොකු උදව් කරනවා ඔයාලට කියන්න නම් දෙන්නේ ගණන් හදන්න තමයි ගණන් වලට ආසාව ඇති කරගන්න මට ඕලෙවල් කාලේම කැමතිම මැත්ස් වලට ඒක තමයි මුලේ මෙහෙසන්න තියෙන්නේ විතර අර අනිත් පාඩම් කරන දේ නිසා ආසාව තියාගෙන ඒ ගණන් ටික හදන්න එක තමයි මේ කියන්නේ. අපි අනුමාන ප්‍රශ්න කරලා විභාග ප්‍රශ්න පත්‍රයේ ලියන වෙලාවේ කොහොමද ඒක දැනුනේ? ඒක නම් ඉතින් ලොකු උදව්වක් වෙන්නේ සර් කියන්නේ. අනුමාන ප්‍රශ්න ටික එහෙම වගේ එනවා ඉතින් මේ ප්‍රශ්නේදී ගොඩක් උදව් වෙනවා. ඒ වගේම වගේ තමයි මේ වගේ ගණන් එනවා කොහොමද මේ ඕලෙවල් ගණන් වලට ඒවා හදනකොට දේශී කියලා දැනනවා. මම හදපු ඒවා නිසා ඔයා බේසික් කියලා දුන්නා. ඔයා කොච්චර කාලෙකින් ඉවර කරාද පේපර් එක? මම පේපර් එක පැහැදිලි පේපර් එක කොච්චර කාලෙකින් ඉවර කරාද? මම පැය ඉවරයි මේ සෙකන්ඩ් පේපර් එක. ප්‍රශ්න 12ම කරලා මම පැය දෙකකින් කරා. මම මේ මණික්ගේ කතාවේදී මම මාට ගන්න දෙයක් දෙනවා කිව්වේ. පැය 3 ප්‍රශ්න පත්‍රයේ 10ක් හදන්න ඕනේ ප්‍රශ්න. පැය 3 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 12ම හදලා පැය දෙකකින් ඉවරයි. ඒක තමයි යාගේ වේගය. ඒක තමයි යාගේ වේගය. එයාම අපි හැදුවේ. ඒක තමයි අපි අනුමාන එනවා කියලා ඉවර වෙලා ඒක ටාගට් කරනකොට ඒ අනුමාන කරන්න යාගේ ඒ කාලය ගත්තේ සහ අනෙක් විෂයන් වල රිපෝට්ස් බලලා 9S එනවා කිව්වේ. මේ 9S එක මම 9 ශ්‍රේණිය දැම්මා. එයාගේ අම්මට කියලා දෙන්න 9S එකක් ලොකු රිසල්ට් එකක් ගන්න. අද ඒක සනාථ වෙලා තියෙනවා රොයල් එකේ. මගේ අනුමාන කොහොමද දැන් කිව්වේ මේක පේපර් එකේ? කොහොමද අර මැත්ස් වලට දක්ෂ කෙනෙක් නෙවෙයි සර්ගේ පේපර්ස් එකෙන් තමයි ඔය කියන්නේ. සර්ගේ අනුමාන ලොකු පොතක් දුන්නා. මම ආපුවම දුන්නේ මම ඊළඟ සතිය ඇතුළත ඒකෙන් භාගයක් කරලා දැම්මා. මම ඕකේ කාර්යවලදී බලාගත්තේ මණිගේ පොතෙන් බලලා මම සර්ගෙන් ඊට ආදාය කරනවා නේ. මට තේරිච්ච දෙයක් තමයි අර කට්ටියක් කියන ගණන් 3ක් 4ක් හදලා ඒ ක්‍රමයේ ගණන් ටික ඔක්කොම අවබෝධ කරගන්න ඕන. සමහර ඉන්නවා 10ක් 15ක් හදලා බැරි. මට එහෙම කීපයක් 10ක් 15ක් කරලා පොඩ්ඩක් අවබෝධ කරගන්න. ඒකින්ද මම ගණන් හදලාමයි කරේ. සර් දුන්න පේපර්ස් ටික මම දෙපාරක් විතර කරා දුන්නා. මම දුන්න අනුමාන ටික පේපර් එකේ ආවම ඔයාට ඒක පිළිබඳව දැනුනේ කොහොමද? ඒකක් කියන්න මම තිබුණා. ඊට වැඩි මොකක්ද කරන්නේ? සුගාන කන්දන හොඳ ලකුණක් තියාගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමත් ඇති කියලා හිතුණා. හොඳයි. ලකුණු ගන්න සුගාන කරු ගන්නක් ඇති. මොකද මේකත් අවසාන වෙලාවේ කොහොමද මෙතන එළිලා ඉවර වෙලා වැඩ කරපු කෙනෙක්. මම රිපෝට් එක බලලා ඉවරලා මම කිව්ව දෙයක් තියෙනවා. ඔයා එකක් ගන්න මට මේ වෙන ටික විතරක් කරලා දෙන්න. ඔව්ද ඇත්ත? සර් ඊවරයන් කිව්වද? ඒක තමයි උනේ. ඒක තමයි පුතේ ක්‍රමය. ඒක තමයි විශ්වාසය. ඒ විශ්වාසයෙන් තමයි මෙතන පන්ති ආවේ එකට යාළුව උසස් පෙළ මොනවද? මම බයෝ කරන්නේ. උසස් පෙළ මොනවද? දැන් පෞගි දවසෙත් මේ එහෙම මැත්ස් දෙන්න යවුනේ යාළුව උනාට එක්කෙනෙක් බයෝ එක්කෙනෙක් මැත්ස්. මේකේ මේ පැත්ත බයෝ මේ පැත්ත මැත්ස්. මේ හොඳම රිසර්ච් බෙස්ට් එකේ හොඳම රිසර්ච් පොඩියකට ගිහලා බෙස්ට් එකට ආවා. අපි බෙස්ට් එකේ ආව පන්ති ආපුවාගේ මම ඔයාලට කිව්ව දෙයක් තමයි C එකක් තියෙනවා නම් ඔයාලද C එකක් නැහැ. අනිවාර්යෙන් C එකක් නැහැ. WSC නෑ මේ ක්ලාස් එකේ. AB පමණයි. AB එකයි තියෙන අනිත් ඒවා කොහොමද 9S 8S 7S ආදී වශයෙන් දෙවන්ත ප්‍රතිඵල මේ ප්‍රතිඵලය ගන්න ඔයාලට මේ ලැබෙන පන්නරේ දෙවන්තයි අපි මේ දෙන්නට සුබපතනවා උසස් පෙළ ජයග්‍රහණය කරලා ලංකාවේ ඉහළට එන්න.